අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඔබ දන්නවා දේවි කුසුම අසල දිවයින පුරා සිනමා හල්වල තිරගත වීමට නියමිතව තිබුණා. ඉතින් අද එහි මංගල දර්ශනය පැවැත්වෙනවා. ඒ සමගම ඔබ ආදරය කරන රංගන ශිල්පීන් රැසක් ඒ සමග එකතු වෙලා ඉන්නවා. හේමල් රණසිංහ, උදාරි වර්ණකුල සූරිය ඇතුළු ඔබ ආදරය කරන රංගන ශිල්පීන් සමග කතා බහ කරන්නට අපි සූදානම් වෙලා ඉන්න. ඒ වගේම දේවි කුසුමාසන සිනමා පටය ගැන තොරතුරු ඔබ වෙත සමීප කරන්නට පොප්කෝන් නාලිකාවේ අපි සූදානම් වෙලා ඉන්නවා. ඉතින් පොප්කෝන් නාලිකාවත් සමග රැඳී සිටින කියලා මතක් කරන ගමන් තවත් සුවිශේෂී කාරණයක් මතක් කරන්න කැමතියි. පොප්කෝන් නාලිකාවේ අපි සූදානම් වෙලා ඉන්නවා. තව දින කිහිපයකින්ම මේ දේවි කුසුමාසන චිත්‍රපටය ගැන ඔබත් සමග කතා බහ කරන්න, ඒ රංගන ශිල්පීන් අධ්‍යක්ෂකවරුන් සහ නිර්මාණකරුවන් සමග කතා බහ කරන්නට. ඉතින් රැඳී සිටින පොප්කෝන් නාලිකාවත් සමග ශ්‍රී ලංකේ සිනමාවේ වත්මන් ආදරවන්තයා එහෙමත් නැත්නම් වීරයා මෙවර රාජකතාවක ඉන්නවා. මේ රජාටත් අඳින්නද සූදානම් වෙලා ඉන්නේ මෙවර? රජාට ඇන්දා. හැබැයි චිත්‍රපටි ඉවරනකොට ගලවලා යාවේ. හොඳයි. දැන් මෙවර දේවි කුසුමාසන වෙනස් ආරයක චිත්‍රපටයක්. මොකක්ද ප්‍රේක්ෂකයන් වෙත ළඟා කරන්න උත්සාහ කළේ? ඒ වගේම ලයිකා ප්‍රොඩක්ෂන් දැවැන්ත ලෝක ප්‍රකට සිනමා නිර්මාණකරුවන් එක්ක අත්වත් බැඳගෙන වෙනස් මාරයකින් අපි දන්නවා ඉතිහාස කතා ගත්තාම මේ හැමදාමත් එකම විදිහට තියෙන එක මෙවර වෙනසකට ලක් කරලා තියෙනවද දේවි කුසුමාසන? ඒක අපි උත්සාහ කරා මේ චිත්‍රපටිය දැන් ඔක ගොඩක් වෙලාවට දැන් ওই ඉතිහාස කතා නැත්නම් රජ කතා කියලා වචනයකට ලඝු කරලා තිනවා අපේ සම්පූර්ණ ඉතිහාසෙම. ඉතින් අපි හොලිවුඩ් වල අපි නිකන් ගත්තොත් එහෙම හරි එහෙම නැත්නම් වෙනත් ලංකාවෙන් එළියේ ඔය වගේ දේවල් ගැන කතා කරනකොට අපි වල බයෝපික් කියලා කියනවා. චරිතාපදාන වලින් හැදිච්ච දේවල්. ඉතින් අපිට තියෙනවනේ දීර්ඝ ඉතිහාසයක්. ඒක නිසා අපිට ගොඩාක් ඒ වගේ සත්‍ය කතා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ වගේ චිත්‍රපටි පහුගිය කාලවල වල අපේ රටේ නිර්මාණය වෙලා ඇත්තේ. ඉතින් මේ වගේ වස්තු බීජයන් හොලිවුඩ් වලට හරි එහෙම නැත්නම් බොලිවුඩ් වලට හරි තිබුණා නම් එහෙම ඔවුන් ගොඩාක් වැඩ කරයි. ඉතින් එතකොට නම් කවුරුත් කියන එකක් නැහැ මේවා ඉතිහාස කතා මේවා රජ කතා කියලා කවුරුත් කියන එකක් නැහැ. ඉතින් අපිට ඒවා තියෙනවා. හැබැයි තියෙන කතන්දර ඇතුලේ පහුගිය කාලේ චිත්‍රපටි හැදිලා තියෙනවා විවිධ අධ්‍යක්ෂකවරයාට සහ මේ චිත්‍රපටියත් ජයන්ත චන්ද්‍රසිරි කියන අධ්‍යක්ෂකවරයාට තේ හැදලා තියෙනවා. ඔහු සුවිශේෂී කෙනෙක් වෙනවා මේ කාරණාවේදී. මොකද ඔහු අධ්‍යක්ෂකවරයෙක් විතරක්මත් නෙමෙයි. ඔහු ඉතිහාසවේදියෙක් විදිහට හඳුන්වන්න පුළුවන් මට මම හිතනවා මගෙත් එක්ක ප්‍රේක්ෂකයොත් එකග වේවි කියලා. සාහිත්‍යවේදියෙක් හැටියටත් ඔහු හඳුන්වන්න පුළුවන්, ලේඛකයෙක් හැටියට හඳුන්වන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් ජනමාධ්‍යවේදියෙක් හැටියටත් හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔහුගේ මේ තියෙන වටපිටාව, ඔහු මේ අතපත ගාලා තියෙන වපසරියත් එක්ක ඔහුගේ ගවේෂණයෙන් ලියවෙන කතාවක් තමයි මේක. මේ සත්‍ය කතාවට හානියක් නොවෙන්න, නමුත් මේ ඉතිහාසයේ ඉඳන් මේ වෙනකන් මේ ඇවිල්ලා තියෙන සත්‍ය කතාවට අපිට දෙන්න පුළුවන් තර්කය මොකක්ද කියන එකත් එක්ක සාධනීය තැනකට මේ චරිතවලට හානියක් නොවෙන්න මේ චිත්‍රපටිය ඇතුලේ කතා කරන්න අපි උත්සාහ කරලා තිනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ මේකේ සුවිශේෂීතාවයක හැටියට මම දකින්නේ. මොකද මට පෞද්ගලිකව තියෙනවා මේ චිත්‍රපටියේ කතන්දරය සම්බන්ධයෙන් ඒ අත්දැකීම. මොකද මම අපි පරිශීලනය කරන පොත් වලින් හෝ වේවා එහෙම නැත්නම් අපිට ඉතිහාසය පිළිබඳව උගන්වන ගුරුවරුන් හෝ වේවා එහෙම නැත්නම් අපි ඉගෙන ගන්න අපි පාසලක් ගත්තොත් එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි එළියෙන් අපි පාවිච්චි කරන පරිශීලනය කරන ග්‍රන්ථ වෙන්න පුළුවන්. මේ වලින් අපිට හරි සාපේක්ෂයිනේ අපිට ඉතිහාසය පිළිබඳව දැනුම. ඉතින් මම මේ චරිතය සම්බන්ධයෙන් මට තිබුණු අදහස සම්පූර්ණයෙන්ම නෙවෙයි, නමුත් යම් තාක් දුරකට වෙනත් මානයකට වෙන කියවීමකට මට යන්න මේ චිත්‍රපටය රුකුලක් වුණා කියලා මට බොහොම ස්ථීරව මට කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මම හිතන්නේ මේක සුවිශේෂී වන්නේ. මම වගේම මේ චිත්‍රපටයේ වැඩ කරපු සියලුම දෙනාට ඒ කාරණාව ඒ විදිහට වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි මේ චිත්‍රපටයේ සාමාන්‍ය චිත්‍රපටයක් විදිහට නොවෙන්න මේක විශේෂ චිත්‍රපටයක් වෙන්න අපි මේ හැමෝම මේක වෙනුවෙන් වෙහෙස වුණා. ඉතින්
ඉතින් ඒ වෙහෙසේ ප්‍රතිඵලය තමයි අද දවසේ මේ භුක්ති විඳින්න සූදානම් වෙන්නේ. අපි බලමු ඒක ප්‍රේක්ෂකයන්ගේ කෝණේ මොන විදිහටද මේ චිත්‍රපටය ඔවුන්ට දැනෙන්නේ කියලා. අවසාන වශයෙන් ප්‍රේක්ෂකයන්ට ඔබට ආදරය කරන සුවහසක් ප්‍රේක්ෂක ජනතාවට මේ ආරාධනා කරමු චිත්‍රපටය වෙනුවෙන් බලන්නට එන්නට. ඔව් මම ඔවුන්ට ආරාධනා කරන්න කැමති මේ චරිතය පිළිබඳව ඕගොල්ලොත් කියවන්න කියලා. එළියේ ඕගොල්ලෝ කියවලා තියෙනවා නම් තවත් ඕගොල්ලන්ට පරිශීලනය කරන්න දේවල් තියෙනවා නම් ඒවා සම්බන්ධයෙන්මුත් අවධානය යොමු කරන්න. මේ චිත්‍රපටයත් බලන්න. එතකොට ඔබට මේ චිත්‍රපටය සම්බන්ධයෙන් සහ ඔබ ඉගෙන ගන්න ඉතිහාසය සම්බන්ධයෙන් ඔබගේ ඉගෙන ගන්න දේවල් සම්බන්ධයෙන් ඔබට යම් කිසි තොරතුරු වලට තර්කයන් වලට එළඹෙන්න පුළුවන් වේවි. සහ මං හිතනවා අද දවසේ මේ අපි එළියේ තියෙන ප්‍රධාන ප්‍රවාහයන් වෙලා තියෙන්නේ මේ අපි දරුවන්ට සහ අපි හිතමු මේ යෞවනත්වයට අපි හිතමු මේ අවුරුදු 17 18 අපි දකිනවා ප්‍රවෘත්ති වල එහෙම මේ ළමයි මොන වගේ දේවල් වලටද නැඹුරු වෙන්නේ කියලා. එතකොට ඔය අපි දැන් ඉතිහාස කතා කරලා ලඝු කරනවානේ සමහරු. දැන් ඒ ඉතිහාසය නැති නිසාද එහෙම වෙන්නේ කියලාත් හිතනවා. සමහර ප්‍රායෝගික අපි ගත්තොත් එහෙම අපිට පේනවා දැන් මේ ඒගොල්ලෝ පරිශීලනය කරන පොත් හෝ වේවා එහෙම නැත්නම් චිත්‍රපටි හෝ වේවා සංගීතය හෝ වේවා යන්නේ මේ සමාජයේ විරෝධී පැතිවලට යන ප්‍රවාහය ටිකක් වැඩි වගේ දැනෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා මේ වගේ දේවල් ප්‍රේක්ෂකයන්ටත් දෙමව්පියන්ටත් දරුවන්ටත් පෙන්වන එකත් හොඳයි කියලා මම හිතනවා. ඉතින් ඒක නිසා මම හිතනවා ප්‍රේක්ෂකයන්ට මේක ආස්වාදයක් ගන්න පුළුවන් චිත්‍රපටයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා සියලු දෙනාට බොහොම ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටය බලන්න. ඊට පස්සේ ඔබ මේ චිත්‍රපටය දකින්න දේ සම්බන්ධයෙන් අපි සමාජයේ අපි කතිකාවතක් ඇති කරමු කියන යෝජනාව මම කරන්න කැමතියි. ප්‍රේමය නඩු අහන්නෙත් නැහැ, ප්‍රේමය කිරුළු දරන්නෙත් නැහැ. අපිත් කියනවා දේවි කුසුමාසන. ඔබ කියලා කියන්නේ මේ සිනමාව නුපුරුදු චරිතයක් නෙවෙයි. වගේම රස කතාද ආදර කතාද හොඳට හුරු පුරුදු චරිතයක්. කොහොමද මේ දේවි කුසුමාසන චිත්‍රපටයෙන් ලැබුණු වෙනස? ඇත්තටම දේවී කුසුමාසනගේ චරිතය එහෙම නැත්නම් දෝන කතරිනාගේ චරිතය කියන එක මට කැමති ආකාරයෙන් පිළිඹු කරන්නවත් මට කැමති විදිහට හසුරවන්න පුළුවන් චරිතයක්වත් නෙමෙයි. ඇය සත්‍ය වශයෙන්ම අපේ රටේ අතීතයේ ජීවත් වෙච්ච ගහම්බීර එඩිතර කාන්තාවක් කියලා කියන්න පුළුවන්. ඉතින් මට ඒක අභියෝගයක් වුණා. මොකද ඒ චරිතයට හානි නොවෙන්න මම ඒ චරිතය පිළිඹු කරන්නේ කොහොමද? සහ වර්තමානයේදී අපි අපේ පෞද්ගලික ජීවිතේ අපි හැසිරෙන ආකාරය නෙමෙයි ඇයගේ ජීවිතේ ඇය ගෙවලා තියෙන්නේ. සහ ආදරවන්තියක් හැටියට දැන් කාලේ ආදරවන්තයන්ට ලොකු ආදර්ශයක් වේවි කියලා විශ්වාස කරනවා. මොකද ආදරේදී ඇය අසීමාන්තිකව ඉවසනවා. ඒ කැපකිරීම දැන් කාලයට අඩුම දේ ආදරේ ඉවසීම. ඒ ඉවසීම නිසාම ඇය ආදරේ ජය ගන්නවා. උන් දෙපළම ආදරේ ඉවසනවා දෙපාර්ශ්වයෙන්ම. ඉතින් මේක යුද්ධය හා පට බැඳුණු චිත්‍රපටයක් වගේම ආදරයත් උපරිමයෙන්ම ආදර්ශමත් විදිහට දෙන චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේක පවුලේ චිත්‍රපටයක්. ඕනම කෙනෙක්ට ඇවිල්ලා බලන්න පුළුවන්. ආදර්ශමත් චිත්‍රපටයක්, අධ්‍යාපනික චිත්‍රපටයක් කියන්න පුළුවන්. අපේ රටේ ප්‍රෞඩ ඉතිහාසය ගැන නොදන්න අයට මේක එක්තරා හොඳ රුකුලක් මේ චිත්‍රපටය කියලා කියන්න පුළුවන්. ඉතින් ආරාධනා කරනවා අපේ ප්‍රේක්ෂකයන්ට ඇවිල්ලා බලන්න කියලා. බලලා අපිට ගුණදොස් කියන්න කියලා. හොඳයි. ඒ වගේම තමයි ලයික ප්‍රොඩක්ෂන් කියන්නේ වෙනස් විදිහකට සිනමා ආරයකින් සිනමාවට චිත්‍රපට දායාද කරන තැනක්. එතකොට මේ අපේ කාස්ට් එක ගත්තත් ෆිල්ම් එකේ වෙනදට හුරු පුරුදු අපිට දකින්නට ලැබෙන රජ කතාවල සාමාන්‍ය තත්වයෙන් එහාට කියලා. ඒ වගේම තමයි සිනමාවේ වත්මන් සිනමාවේ ආදරවන්ත හේමල් රණසිංහ ඉන්නවා. මොකක්ද මේ කාස්ට් එක ගැන සහ මේ ප්‍රේක්ෂකයන්ට මේ කාස්ට් එක තුලින් ලැබෙන දේ? ඇත්තටම කාස්ට් එක ගත්තාම ශ්‍රී ලාංකේය සිනමාවේ අර හැම බොහෝ චිත්‍රපටිවල ප්‍රධාන භූමිකා රඟ දක්වන සියලුම තරු වගේ මේ චිත්‍රපටය තුළ චරිත ප්‍රතිනිර්මාණ කරනවා. ඒ කියන්නේ චරිතයක් නිරූපණය කරනවා. ඒක විශේෂ අවස්ථාවක්. ඒ කියන්නේ ප්‍රධාන නළු නිලියන් රසක් මේ චිත්‍රපටය තුළ රඟපාන. ඉතින් කරට කර රංගපෑම දක්ෂතා කුසලතා මේ චිත්‍රපටය තුළින් බලා ගන්න පුළුවන්. ඊට අමතරව ෆොරින් කැරක්ටර්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඔවුන්වත් මේ චිත්‍රපටයට දායක කරගෙන තියෙනවා. ඔවුන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඔවුන් අපේ ශ්‍රී ලාංකීය නොවුනට ඔවුන් අපේ ශ්‍රී ලාංකීය සිනමාවට දෙන වටිනාකමට ගොඩක් ස්තුතියි. සම්බන්ධ වෙලා මේ චිත්‍රපටයේ හවුල්කරයන් වෙලා මේ සාර්ථකත්වයක් යම් සාර්ථකත්වයක් ප්‍රේක්ෂක ඔබ දකිනවා. ඒ සාර්ථකත්වයට හේතු වෙනවට ඔවුන් අපේ ජාතිකයන් නොවිලත් ඔවුන් අපිට දෙන දායකත්වයට ස්තුතිවන්තයි. දේවි කුසුමාසන මොකක්ද හිතෙන්න මේ වෙනස් ආරක චරිතයක් ලැබිලා තියෙනවා. මේ වගේ රජ කතාවක අපිට දකින්න හම්බ වෙලා තියෙනවා. මේ සිනමා කර්මාන්තේ ලොකු වෙනසක් කියලා හිතෙනවා.
මේ වෙනස් චරිතෙත් එක්ක කොහොමද මේ සිනමා කර්මාන්තයට ආපු වෙනස ගැන ඔබ හිතන්නේ? ඔව් මම හිතන්නේ මේ ජයන්ත ශ්‍රී මහත්මයා ඉතිහාසය වෙනස් ඉදිරි කියන චිත්‍රපටය. ඒ ඉතිහාස කතාව ඇතුළත් පෘතුගීසි නිලධාරියෙක්ගේ චරිතයට පනපවන්න මට හම්බෙච්ච එක මම හිතන්නේ ලොකු භාග්යක් මට සහ ජයන්ත අංකල් එක හැම වෙලේම වැඩ කරන එක වෙනස් විදිහ අත්දැකීම. ඉතින් මම බොහොම ආදරෙන් ආරාධනා කරනවා සියලුම ප්‍රේක්ෂකයන්ට එන්න ඒ කුස්මාසෙන් බලන්න පවුලේ ඔක්කොමත් එක්ක බලන්න පුළුවන් චිත්‍රපටයක්. ඇවිල්ලා බලලා අපිට කියන්න කොහොමද දැනුනේ කියලා. මේ සිනමාවේ ඉන්න අර ප්‍රධාන චරිත ටික මේ සිනමා පටය තුළ හරියට අපිට දකින්න පුළුවන් වෙනානේ. හේමල් රණසිංහ යන උදාරි වර්ණකර මේ හම්බෙච්ච කාස්ට් එක ගැන මොකක්ද තියෙන අදහස? ඔව් ඉස්සෙල්ලාම කිව්වගේම ජයන්ත අංකල් වැඩ කරද්දී ගොඩක් හිතලා බලලා තමයි කාස්ටිං කරන්නේ. ඉතින් ඒ කියන්නේ දෙවන්ත කාස්ට් එකක් රංගන ශිල්පීන් සහ ශිල්පියන් ප්‍රමාණයක් එක්ක කරපු ලොකු ප්‍රයත්නයක් දේව කුස්මාසන් කියන්නේ. තමයි දැන් ඒ එක්ස්පීරියන්ස් එකත් ලොකු වෙනස් එක්ස්පීරියන්ස් එකක් වුණා මට සහ ගොඩක් කාස්ට් මෙම්බර්ස්ලාට. ඉතින් ඒ අත්දැකීම ඔයගොල්ලන්ට විඳින්න මම හිතන්නේ දේව කුස්මාසන් බලන්න ඕනේ. ඉතින් ඇවිල්ලා බලන්න. නිරන්තරයෙන් ශ්‍රී ලංකයේ සිනමාට වෙනස් සිනමා නිර්මාණයන් දායාද කරන සිනමා ප්‍රේක්ෂකයන්ට වෙනස් නිර්මාණයන් නව්‍ය නිර්මාණයන් දායාද කරන මේ දේවී කුසුමාසන කියන්නේ මොන වගේ වෙනසක්ද? දේවී කුසුමාසන මට හිතෙනවා අපේ සිංහල සිනමාවට එක්වන වෙනම ජොන්රයක් කියලා. දැන් කාට කියන්න පුළුවන් මේක ඓතිහාසික කතා මේ ප්‍රවණතාවට ඇතියක් කියලා නෑ. මේක ඓතිහාසික කතා ප්‍රවණතාවට ඇති චිත්‍රපටයක් නෙවෙයි. හැබැයි ඓතිහාසික කතා ශානර එකක් තමයි. එතකොට අර මම ප්‍රවණතාව කියලා ගත්තේ අර එහෙම රැල්ලක් තිබුණානේ. රැල්ලට අයිති එකක් නන් නෙවෙයි. හැබැයි මේක අලුත් ආකාරයක ප්‍රවණතාවයක ආරම්භය වෙන්න පුළුවන්. මොකද මේ වගේ මහන්සි වෙලා රිසර්ච් කරලා කරන චිත්‍රපටි 10ක ආරම්භය වෙන්න පුළුවන් සමහරවිට. ඒක මම දන්නේ නැහැ. හැබැයි මම අර කතාව කියන්නේ දැන් මේ ආඛ්‍යානමය වශයෙන් මේ චිත්‍රපට ඉදිරිපත් කරන විලාසය වශයෙන් ගත්තාම ඒ විලාසය නිකන් එන්නේ නැහැ. ඒකත් එක්ක ගැඹුරු ඓතිහාසික සංකතනයක් තියෙනවානේ. ඉතින් ඒ ගැඹුරු ඓතිහාසික සංකතනය මම බොහොම පරිස්සමෙන් හොයාගත්ත එකක්. මගේ ගවේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් සෑහෙන කාලයක් තිස්සේ කලබලයක් නැතුව බොහොම නිවිහැනෙල්ල මම හොයා බලලා මේ කරපු පිටපතක්. ඉතින් ඒ නිසා මට කියන්න තියෙන්නේ මේක ඔබ ඇහුවා වගේ මේක ඇත්ත වශයෙන්ම සිනමා අපි දන්න වංශකථා සිනමා පැත්තෙන් ගත්තත් වෙනස්, ඓතිහාසික සිනමා කතාවක් වශයෙන් ගත්තත් වෙනස්, සිනමා කෘතියක් වශයෙන් ගත්තත් වෙනස් කියලා මම හිතනවා. මේ දේවී කුසුමාසන ගත්තාම මේකේ තියෙන අපිට කැපී පෙනෙන වෙනසක් තමයි මේ කාස්ට් එක කියන එක. අපේ ආදරවන්තය සිනමාවේ ආදරමත් එහෙම නැත්නම් වීරයා හේමාල්ව රජටත් අන්දලා තියෙනවා ඔබ මෙවර. එතකොට උදාරි වර්ණ කලසූරිය ඒ වගේම නවක රංගන ශිල්පීන් රසක් මෑතකාලීනව සිනමාවේ ප්‍රධාන චරිත රසක් මේ සිනමා පටය තුළ ඉන්නවා. ඒ කාස්ට් එක තෝරා ගැනීම විශේෂත්වය මොකක්ද? ඔව් මම සාමාන්‍යයෙන් ලොකු උනන්දුවක් දක්වනවා මේ කාස්ට් එක නළු මුලුව මේ නළු වරණයට. ඉතින් ඒ නළුවරණයේදී ගන්න තීරණ මට බොහෝ විට වැරදිලා අඩුයි. නැත්නම් කියන්න බෑ. හැබැයි බොහෝ විට හරි ගිහිල්ලා තියෙනවා. ඒක නම් මම දක්කලා දැරි උනන්දු නිසා. ඉතින් මට හිතෙනවා මේ චිත්‍රපටය බලන ඔබටත් වැටහෙයි මේ ඒ චරිත මම හිතපු දේ හරි කියලා. සහ ඔවුන් ඒවට තාම ඉහළින් සාධාරණ ඉෂ්ට කළා කියලා. ඒ ඔවුන්ගේ භූමිකාවන් නළුවන් නිලියන් විශේෂයෙන් හේමල් උදාරි දිනෙත් මේඝ ශ්‍රියන්ත එතකොට කුසුම් ඇතුළු දිව්‍යශාරිකා සහ දුමී වර්ණකොළ සූරිය මහින්ද පෙරේරා මේ සියල්ලෝම තමන්ගේ භූමිකාවන් වලට කරන්න තියෙන යුතුයකම ඉහළම ඉෂ්ට කරලා තියෙනවා කියලා මට බෑනතු කියන්න පුළුවන්. හොඳයි දැන් මේ සිනමා පටය දැන් ප්‍රේක්ෂකයන් ආදරෙන් වැළඳ ගන්න බලාගෙන ඉන්නවා කියලා පෙනී යනවා දැනටමත්. එතකොට මේ ප්‍රේක්ෂකයන්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද මේ වෙනසකට ආදර කරන 2025 වර්ෂය ගත්තාම ශ්‍රී ලංකේ සිනමාවේ වෙනස් වෙච්ච අවුරුද්දක් කියලා කියන්න පුළුවන්. එතකොට මේ ඊළඟ වෙනසට ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරමු එකතු වෙන්න කියලා. ඔව්. දැන් ඇත්තටම මේ ඔබ කියන එක හරි. දැන් අපි රාණි චිත්‍රපටයෙන් ආරම්භ වෙච්ච නව සිනමා ප්‍රවණතාවක් තියෙනවා රටේ. ඒකට එකතු වුණා ඉලංගෝ රාම් වගේ තරුණ අධ්‍යක්ෂවරයෙකුගේ නිර්මාණයක්. ලක්මාල් දරබරත්න වගේ විශිෂ්ට තරුණ සිනමාකරුවෙක්ගේ ආගමනය සිද්ධ වුණා. මේ උන් අතවසින් ප්‍රේක්ෂාගාරයට මේ සිනමා ආඛ්‍යානයේ වෙනසක් කරන වගේම ප්‍රේක්ෂාගාරය පුරවන්නත් සමත් වෙච්ච නිර්මාණ කරුණා.
ඉතින් අර ඔබ කියන එක බලාපොරොත්තු තියාගන්න පුළුවන් ප්‍රේක්ෂාගාරයක් අපිට ඉන්නවා. ඉතින් මම හිතනවා ඒක කරන්න පුළුවන් ඒකලා. ඉතින් ඒ බලාපොරොත්තු ඒකටම දේවි කුසුමාසන අත්තලක් සැපේ කියලා මට හිතනවා. ඒක වෙන වැඩක් මේක. අර කලින් චිත්‍රපටය වගේත් නෙමෙයි, ඒක වෙනස් විදියක්. ඉතින් වෙනස් නිර්මාණ බිහි වෙන්න ඕනේ. විවිධ නිර්මාණ බිහි වෙන්න එපා. ඉතින් එහෙම බිහි වෙච්ච විවිධ නිර්මාණයක් වෙනස්ම නිර්මාණයක් වශයෙන් මට නැවත අවධානය කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මගේ ප්‍රේක්ෂකෝ මට කොහොමත් පුරුදු ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඊට අමතරවත් මම හිතනවා මේ අනිකුත් ප්‍රේක්ෂකයරුත් මේ බොවිනින් විතා වෙනස මහන්සි වෙලා කරපු දැවන්ත නිර්මාණය නරඹන්න එන්න කියලා මම නිහතමානීව සියල්ලටම ආරාධනය කරන්න කැමතියි. මොකද හිතෙන්න මේ ප්‍රවීණ රංගන ශිල්පීන් එක්ක එකතු වෙලා කරපු මේ ලයික ප්‍රොඩක්ෂන් දෙවන සිනමා පටය ශ්‍රී ලංකාව වෙනුවෙන් නිෂ්පාදනය කළ දේවි කුසුමාසන ගැන. ඔව් ඇත්තට මං හිතන්නේ රාණි කියන මූවි එකට දෙවිනි නැහැ දේවි කුසුමාසන. ඒ වගේ හරිම ලස්සන හරිම ක්වලිටි එකට කරපු වැඩක්. ඉතින් මං හිතනවා ලයික ප්‍රොඩක්ෂන් එකෙන් මේ පටන් ගත්ත ආරම්භය තව බොහෝ දුර යන්න යන්න පුළුවන් ගමනක් කියලා. ඉතින් මං එයාලට විශ් කරනවා මේ වගේ හොඳ නිර්මාණ තව තවත් ඉදිරියට අරන් එන්න පුළුවන් වෙන්න කියලා. ප්‍රේක්ෂකයන්ටත් පණිවිඩයක්ද මොකක්ද මේ ෆිල්ම් එක ගැන තියෙන ඔබේ අදහස? ඒ වගේම අපි ආදරය කරන සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂකයන් රැසක් ආදරය කරන චරිත ගොඩක් ෆිල්ම් එකේ ඉන්නවා. ඔව් විශේෂයෙන්ම ප්‍රේක්ෂකයන් කියන්නේ අපි ගොඩක් වෙලාවට රජකතා ගැන දන්න දේවල් හරිම පොඩි, කියපු දේවල් හරිම පොඩ්ඩයි තියෙන්නේ. හැබැයි ෆිල්ම් එක බලවම අපිට ඒකේ අග මුල මැද කියන හැමදේම දැනගන්න පුළුවන්. ඉතින් මම ප්‍රේක්ෂකයන්ට ආදරෙන් ආරාධනා කරනවා දේවි කුසුමාසන මූවි එක ඇවිත් බලන්න. අපේ ලංකාව අද මේ වෙනකොට මෙහෙම තියෙන්නේ කොහොමද කියලා අපිට ඇත්තටම අපේ ඇස් දෙකින් බලා ගන්න පුළුවන් නිර්මාණ තමයි මේ රජකතා කියලා කියන්නේ. ඉතින් ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා ඇවිල්ලා මේක රස විඳින්න කියලා. මොකද හිතන්නේ දේවි කුසුමාසන දැක්කහම වෙනසක් වෙලා තියෙනවද? අනිවාර්යයෙන්ම වෙනසක් වෙලා තියෙනවා. මම හිතන්නේ විශිෂ්ට ගණේ පීරියඩ් මම හිතන්නේ අපි ඓතිහාසික කතා ගැන කතා කරනකොට ඒවා නිර්මාණය කරන්න ලේසි නෑ. ඒවට අවශ්‍ය කරන පසුබිම, සෙට් එක, කොස්ටියුම්ස් මේවා ලේසි පහසු දේවල් නෙමෙයි. මම හිතන්නේ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ හැම නිර්මාණයකටම මම කැමතියි. මේක මම හිතන්නේ ඊටත් වැඩිය විශිෂ්ට ලෙස නිර්මාණය කරපු නිර්මාණයක් හැටියට මම දකින්නේ. මේ නිර්මාණය තුලින් නැවත වාරයක් මේ රටේ වැටිච්ච සිනමා කර්මාන්තය ගොඩ නැගෙන තැනකට ගේන්න පුළුවන් වෙලා තියෙනවා. මින් ඉදිරියට මිනිස්සු සිනමාව අපි සාමාන්‍ය සිනමාව කරා යන්නේ නැති තත්යකටපත් වුණානේ 70 දශකයෙන් පස්සේ. මම හිතනවා දේවි කුසුමාසන අනිවාර්යයෙන්ම සිනමා කර්මාන්තය නගා සිටවීමට ඉවහල් වෙනවා. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී මම ලයිකා ප්‍රොඩක්ෂන්ස් වලට ස්තුතිවන්ත වෙනවා සහ ජානකිට විශේෂයෙන්ම අපේ සිනමා කර්මාන්තය නැවතවරක් නගා සිටවීමට විශිෂ්ට ගණයේ මේ පහුගිය කාලයේ මේ වකවානුවේ කරලා තියෙනවා. මින් ඉදිරියටත් කරන්න ගොඩක් දේවල් තියෙනවා කියලා තියෙනවා. ඒ තුලින් මම විශ්වාස කරනවා අපේ සිනමා කර්මාන්තයේ බොලිවුඩ් හොලිවුඩ් වලට හා සමාන ලෙස අපිට ගැටෙන්න පුළුවන් තැනකට ඇවිත් තියෙනවා. ඒ වගේම තමයි මේ දේවි කතාව දිහා බලනකොට මේකේ ප්‍රධාන චරිත නිරූපණය කරන හේමල් රණසිංහ සහ විශේෂම උදාරි වර්ණකුල සූරියව ගත්තොතින් මේ යුගයේ ඉන්න දක්ෂතම අග්‍රගණයේ යෝලක් හැටියට මම දකින්නේ විශේෂයෙන්ම හේමල් රණසිංහ. මම ගොඩක් කැමති නළුවෙක්. එතුමාගේ රංගන හැකියාවන් එතුමා සමහරු කියයි මෙතුමා ඉන්න ඕනේ එක්කෝ බොලිවුඩ් එහෙමත් නැත්නම් හොලිවුඩ් කියලා. ලංකාවේ මෙහෙම මේ වගේ අග්‍රගණයේ නළුවෝ ඉන්නවා කියන එක, නිලියෝ ඉන්නවා කියන එක ඒගොල්ලන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීම සහ මුළු කාස්ට් එකම ගත්තොත් මම හිතන්නේ විශිෂ්ට නිර්මාණයක් මේක. සියලුම ශ්‍රී ලාංකිකයෝ බැලිය යුතු චිත්‍රපටයක් මේක. මේක බලලා කර්මාන්තයට සහාය විය යුතුයි කියලා මම හිතනවා. මම ඉතින් කියන්න තියෙන්නේ ජයන්ත චන්ද්‍රසිරි මැතිතුමාටත් ජානකීටත් සියලු දෙනාටම මේ වගේ නිර්මාණයක් කිරීම සම්බන්ධයෙන් මගේ ස්තුතිය මම ප්‍රකාශ කරන්න කැමතියි. මොකද හිතන්න මේ වෙනස් විදිහකට රසකතාවක් අද වෙනස් ආකාරයකින් සිනමා ශාස්ත්‍රය ලංකාවේ බිහි වෙලා තියෙනවා. දේවි කුසුමාසන ලයිකා ප්‍රොඩක්ෂන් එකෙන් වෙනසක් කරන්න හැකි වුණා කියලා විශ්වාස කරනවද? ඔව් ඇත්තටම දැවැන්ත නිර්මාණයක්. ඉතින් ලොකු පිරිසක් එකතු වෙලා ලොකු පසුතල හදලා සෙනග ඉදලා ඉතින් හැමදාම වගේ ජයන්ත අයියා ඉතින් අලුත් තේමාවක් හොයාගන්න හැමදාම. ඉතින් රංගන ශිල්පීන්ගෙන් විශේෂයෙන් හේමල් වගයන්න ඕනේ. මොකද ඔහු අපි ඇත්තටම ඔහු තමයි මම හිතන්නේ දැන් ඉන්න අපේ සිනමාවේ වීරයා. ඉතින් ඕන රජ කතා නම් රජ කතා, ආදර කතා නම් ආදර කතා, මේ
සාමාන්‍ය චරිත නම් එහෙමයි. ඉතින් ඔහුට සුබ පතනවා. ඒ වගේම හොඳ චිත්‍රපටයක් පැය දෙකමාරක් විතර තිබුණාට අපිට දැනුන්නේ නැහැ කාලය ගත වෙනවා. ඉතින් අපි නරඹුවා හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටය බලන්න එන්න. දේවි කුසුමාසන හොඳ චිත්‍රපටයක් සුබ පතනවා. ඔව් ඉතින් ඇත්තටම දැන් මම හිතන්නේ අපේ ජීවිත කාලේ අපිට දකින්න ලැබෙන ඉතාමත්ම හොඳ යුගයක් ස්වර්ණමය යුගයක් කියලා කියන්න පුළුවන් කාලයක් මේ චිත්‍රපට කලාවට. ඉතින් මේක එකට අර ඔටුන්නට මැණික් ගලක් වගේ චිත්‍රපටියක්. ඉතින් ඉතිහාස කතාවක්. ඉතින් මේක අර කාලයකට පස්සේ පවුලටම බලන්න පුළුවන් චිත්‍රපටියක්. දරුවන්ට සමහරවිට අපි නොදන්න ඉතිහාසය පිළිබඳව යම්කිසි හැදෑරීමක් කරන්නත් මේ චිත්‍රපටය ඉවහල් වෙයි කියලා හිතනවා. ඉතින් සුබ ප්‍රාර්ථනා කරනවා චිත්‍රපටියට සම්බන්ධ වෙච්ච සියලුම දෙනාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.